හරි ගානට යමුකෝ. ගානේ දීලා තියෙන්නේ ගානේ උපරිම කෝණික ප්‍රවේගය දීලා තියෙනවා වෘත්ත චලිතයේ ගානක්. හරිද? උපරිම කෝණික ප්‍රවේගයේ ගානේ දීලා තියෙනවා. අපෙන් අහන්නේ අර L දිගනේ. හරි මම ඉස්සෙල්ලම රූපේ දාගන්නම්. රූපේ දාගත්තොත් මෙන්න මේ විදිහට කෝණ්‍ය තියෙනවා. මෙන්න මේක තමයි භ්‍රමණ අක්ෂය වෙන්නේ. මෙන්න මේ කියන ස්කන්ධය මෙන්න මේක කෝණිකව කෝණික ප්‍රවේගයෙන් කැරකෙද්දී ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගයෙන් කැරකෙද්දී මෙන්න මේ L දුරක් විස්ථාපනය වෙලා තියෙනවා. මෙන්න මෙතන ඉඳලා L දුරක් විස්ථාපනය වෙලා තියෙනවා. හරි අපිට මෙන්න මේ මෙයාගේ දැන් මේ මෙන්න මේ කෝණය පිටින්මනේ මෙන්න මේ අක්ෂය වටා මෙහෙම භ්‍රමණය වෙන්නේ. කෝණයේ පිටින්ම තමයි මෙන්න මේ අක්ෂය වටා මේක භ්‍රමණය වෙන්නේ. එතකොට මේකේ අරය අපි ගත්තොත් එහෙම මෙන්න මෙයා තිරස් වෘත්තයකට යන්නේ. මෙන්න මේ වගේ තිරස් වෘත්තයකට යන්නේ. මෙන්න මේ වගේ තිරස් වෘත්තයක තමයි මෙයා යන්නේ. මෙන්න මේ R තමයි අපි මෙන්න මේ විදිහට R ලකුණු කරමු. R ලකුණු කරගත්තා. මෙන්න මෙහෙම කඩේරක් නම් ඇඳ ගන්නවා. අපේ L යහන්නේ. තව මේකේ කෝණය දීලා තියෙනවා. ආනතිය දීලා තියෙනවා තිරසට θ ආනතියක් කියලා දීලා තියෙනවා. හරි. අපෙන් අහන්නේ R sorry L යහන්නේ. අපිට ත්‍රිකෝණමිතියෙන් L හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ L sin θ වෙනවා මෙන්න මේක. L cos θ වෙනවා මෙන්න මේක. අපි L cos θ සමානයි R. ඒ කියන්නේ L සමානයි R බෙදීම cos θ. මේකනේ. එතකොට අපි R හොයාගත්තා නම් cos θ හොයාගන්න පුළුවන්. හරි. අපිට මෙතන දත්ත ටිකක් දීලා තියෙනවා ගානේ ඝර්ෂණ සම්ගුණිකයේ mu කියලා දීලා තියෙනවා. උපරිම කෝණික ප්‍රවේගය ඔමේගා කියලා දීලා තියෙනවා. හරි. ඒකම රතු පැනෙන් දාගන්නම්. උපරිම කෝණික ප්‍රවේගය ඔමේගා කියලා දීලා තියෙනවා. ඝර්ෂණ සම්ගුණිකයේ mu කියලා දීලා තියෙනවා. හරි. මෙයාගේ බල ටික ලකුණු කරොත් එහෙම මෙයාගේ බර කොහොමත් එළිම පල්ලෙහාට mg ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව තලයට ලම්බකව R මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. සහ මෙතන ඝර්ෂණ බලය ගැන කතා කරොත් මෙතන උපරිම කෝණික ප්‍රවේගය කියලා කියන්නේ ඊට වඩා කෝණික ප්‍රවේගය වැඩි වෙන්න බෑ. උපරිම කෝණික ප්‍රවේගය කියන එකේ අදහස තමයි ඊට වඩා කෝණික ප්‍රවේගය වැඩි වෙන්න බෑ. ඊට වඩා කෝණික ප්‍රවේගය වැඩි වුණොත් එහෙම මෙයා තලයෙන් විසික් වෙලා යනවා. හරිද? ඊට වඩා කෝණික ප්‍රවේගය වැඩි වුණොත් එයා තලයෙන් විසික් වෙලා යනවා එළියට. ඒ කියන්නේ උපරිම කෝණික ප්‍රවේගය කියන අවස්ථාවේදී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්න ඕනි තලය පල්ලෙහාට. මෙන්න මේ තලයෙන් පල්ලෙහාට තමයි. ඒ කියන්නේ ඝර්ෂණ බලය තලය ඔස්සේ පල්ලෙහාට තමයි ක්‍රියාත්මක වෙන්න ඕනි. මොකද මෙයා විසික් වෙලා යන්න බලන්නේ එළියට. මෙයා විසික් වෙලා යන්න බලන්නේ එළියට. ඒකින්ද ඝර්ෂණ බලය මෙන්න මේ විදිහට පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. ඒක කියලා දාගමු. හරි. ඉස්සෙල්ලම දැන් කෝණ ටික අපි ලකුණු කරගත්තොත් එහෙම මෙන්න මේ විදිහට කෝණ ලකුණු කරගන්න පහසු වෙන්න මම සිරසක් සහ තිරසක් ඇඳ ගන්නවා. මෙන්න මේම දෙයක් තියෙනවා. මෙන්න මේ තලයේ රේඛාව සහ අභිලම්බ ප්‍රතික්‍රියාව රේඛාව එකිනෙකට ලම්බකයි. තලයේ රේඛාව සහ අභිලම්බ ප්‍රතික්‍රියාව රේඛාව එකිනෙකට ලම්බකයි. රේඛා දෙකක් එකිනෙකට ලම්බක විට හොඳට අහගන්න. රේඛා දෙකක් එකිනෙකට ලම්බක විට එක රේඛාවක් තිරසත් එක්ක θ කෝණයක් හදනවා නම් අනිත් රේඛාව ලම්බක අනිත් රේඛාව සිරසත් එක්ක θ කෝණයක් හදනවා. මෙන්න මේ සිරසත් එක්ක θ කෝණයක් හදනවා. හරිනේ. රේඛා දෙකක් එකිනෙකට ලම්බකයි නම් එක රේඛාවක් තිරසත් එක්ක θ හදනවා නම් අනිත් රේඛාව සිරසත් එක්ක θ හදනවා. ඕක තමයි කතාව. හරි. දැන් බල ටික හරියි. වෘත්ත චලිතයේ ගානක් આવොත් එimhe වෘත්ත චලිතයේ ගානක් આવොත් කරන්න තියෙන වැඩ ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි බල ටික ඇඳ ගන්නවා. දෙවෙනි එක F සමානයි MA දානවා කේන්ද්‍රයේ දිහාවට. තුන්වෙනි එක තමයි සිරස් බල සමතුලිතතාව දානවා. සෝරි බල සමතුලිතතාව. බල සමතුලිතතාවක් දානවා. ওই වැඩ තුන තමයි අපිට කරන්න තියෙන්නේ. හරි. බල ටික ලකුණු කරගත්තා. මෙච්චරයි බල ටික වෙන්නේ. බල ටික ලකුණු කරගත්තා. දැන් අපි කේන්ද්‍ර දිහාවට x සමාන ma දාමු. කේන්ද්‍ර දිහාවට x සමාන ma දාමු. f කියලා කියන්නේ මොකද්ද? f කියලා කියන්නේ කේන්ද්‍ර අபிසාරී බලය. a කියලා කියන්නේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය. f කියලා කියන්නේ කේන්ද්‍ර අபிසාරී බලය. a කියලා කියන්නේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය. කේන්ද්‍ර අபிසාරී බලය ලියන්න පුළුවන් අපිට. සෝරි කේන්ද්‍ර අபிසාරී ත්වරණය ලියන්න පුළුවන් සමීකරණ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මම මෙන්න ලියුවත් මොකද? මම ලියන්න. පළවෙනි එක තමයි a සමානයි v ඔමේගා. මෙන්න මේ v වෙනුවට v සමානයි r මේ
R ඔමේගා ආදේශ කරොත් V වර්ගයට R එනවා. අනිත් එක ඔමේගා වර්ගයයි R එනවා. මෙන්න මේක තමයි කේන්ද්‍ර අභිසාරී ත්වරණය ලියන්න පුළුවන් සමීකරණ තුන. ප්‍රධාන වශයෙන් මේ දෙක තමයි පාවිච්චි වෙන්නේ. දැන් අපි මේ ගානේ පාවිච්චි කරන්න හදන්නේ මෙන්න මේ සමීකරණය. ඒ සමාන ඔමේගා වර්ගයේ R කියන සමීකරණය. මොකද මේ සමීකරණය තමයි දීලා තියෙන්නේ අපිට ගානේ දත්තයක් විදිහට. මෙන්න මේ ඔමේගා තමයි දීලා තියෙන්නේ ගානේ දත්තයක් විදිහට. හරි. කේන්ද්‍රීය දිහාට x සමානයි මේ දැම්මොත් එහෙම. කේන්ද්‍රය වෙන්න මෙන්න මේකනේ. මෙන්න මේ කියන්නේ ස්කන්ධය මෙන්න මේක තමයි කේන්ද්‍රය කරගෙන වෘත්ත චලිතයක තිරස් වෘත්ත චලිතයක යන්නේ. මේක තමයි කේන්ද්‍රය වෙන්නේ. කේන්ද්‍රය දිහාවට තියෙනවා R ගේ සංරචකයක් මොකද්ද? R sin θ. සහ මෙන්න මේ ඝර්ෂණ බලයේ සංරචකයක් තියෙනවා F cos θ. මෙන්න මේ කෝණය පොඩ්ඩක් හොයලා බලන්න. θ එන්නේ මෙන්න මෙතන කෝණය. හොයලා බලන්න දෙයක් නැහැ. මෙන්න මේ ඒකාන්තර කෝණය. කෙලින්ම θ එන්නේ. එතකොට ඒ තියෙනවා F cos θ. සමානයි ස්කන්ධ වතාවක් කේන්ද්‍රාභිසාරී ත්වරණය අපිට ලියන්න පුළුවන් ඔමේගා වර්ගයයි R වලින්. හරි. තව අපිට ඝර්ෂණ සංගුණකයේ දීලා තිබ්බනේ. මම මේ ගාන තව ටිකක් සුළු කරගන්නවා. අපිට ඝර්ෂණ බලය ලියන්න පුළුවන් සමීකරණය x සමාන μr දාලා R දන්නවා μ දන්නවා μr cos θ සමානයි m ඔමේගා වර්ගයයි R. එතකොට R එකක් උත්ත කරොත් එනවා sin θ ධන μ cos θ සමානයි m ඔමේගා වර්ගයයි R. මේක මම පළවෙනි සමීකරණය කියලා තියාගන්න. ඊළඟට සිරස් බල සමතුලිතතාවය මම දාන්න. සිරස් බල සමතුලිතතාවය දැම්මොත් එහෙම සිරස් බල තුලනය. සිරස් බල තුලනය කළොත් එහෙම එනවා. ඉහළට තියෙනවා R ගේ cos සංරචකය R cos θ. පල්ලෙහාට තියෙනවා MB සහ අමතක කරන්න එපා ඝර්ෂණ බලයේ sin θ සංරචකය F sin θ තියෙනවා. මම මෙතනත් F එක මේ පැත්තට ගේන්නම්. ඇයිද කියලා ඔයාලට තේරෙයි. ඍණ F වෙනුවට මෙව්වා කෙලින්ම ආදේශ කරගන්නම්. R එකක් එළියට ගත්ත හින්දා sin θ සමානයි LG. මේක දෙවෙනි සමීකරණය. මෙන්න මේ සමීකරණ දෙක මම බෙදුවොත් ඔයාලට පේනවා මොකද්ද කැපිලා යන්නේ. සමීකරණ දෙක බෙදුවොත් R කැපිලා යනවා. අපිට අනිත් පද ටික ඉතිරි වෙනවා. ඔයාලට තේරෙන්න ඕනි මම දැන් මම මෙන්න මේ f sin θ මේ පැත්තට ගෙනාපු හේතුව. එතකොට සමීකරණ දෙක බෙදුවොත් අපිට එනවා එක බෙදුමු දෙකෙන් sin θ ධන mu cos θ බෙදීම cos θ ඍණ mu sin θ cos θ ඍණ mu sin θ ඍණ mu sin θ. එහා පැත්තේ එනවා ඔමේගා වර්ගය m කැපිලා යනවා ඔමේගා වර්ගයේ බෙදීම ඔමේගා වර්ග r බෙදීම g කියලා එකක් එනවා. හරි. දැන් මෙතන r නේ අපි සුළු කරගන්න ඕනේ. මෙන්න මගේ තැන. මෙන්න මෙතන තමයි මම එන්න ඕනේ. හරිද? මෙතන මම එන්න ඕනේ. r සුළු කරගමු. r සුළු කරගත්තොත් එහෙම r කෙලින්ම මම ලියන්නම්. g බෙදීම ඔමේගා වර්ගය sin θ ධන mu cos θ බෙදීම cos θ ඍණ mu sin θ. පේනවනේ. හරි. හරි. r හරි. R හොයාගත්තා නම් අපිට කෙලින්ම cos θ ආදේශ කරලා මේ L ගන්න පුළුවන්ද බැරිද? අනිවාර්යෙන් ගන්න පුළුවන්. හරි. මම ආදේශ කරන්නම් මෙතනට ආදේශ කරන්නම්. L සමානයි R කියලා කියන්නේ අන්න අරක ඒක කෙලින්ම දාලා cos θ ගෙන් බෙදලා තියෙමු. උත්තරයක් එනවා මෙන්න මෙහෙම. G බෙදීම ඔමේගා වර්ගයයි R ඔමේගා වර්ගයයි cos θ ගෙන් බෙදෙනවා cos θ අරක sin θ ධන mu cos θ sin θ ධන mu cos θ බෙදීම cos θ ඍණ mu sin θ cos θ ඍණ mu sin θ. හරි. පේනවනේ. මේක තමයි උත්තරය එන්න ඕනේ. මම කියනවා ගාන පැහැදිලි වෙන්න ඇති කියලා. හරි නේද? සුළු කිරීමේ අවුලක් තිබ්බොත් මොකක් හරි තිබ්බොත් මට කමෙන්ට් එකක් හරි දාන්න. සුළු කිරීමේ අවුලක් නෑ මං හිතන විදිහට. කොහොම හරි අපෙන් L ඇහුවොත් එහෙනම් මේව තමයි ගන්න. මෙන්න මේ L ගත්ත විදිය තේරුම් නැත්නම් මම මෙතන ජ්‍යාමිතියෙන් තමයි ගත්තේ.
මෙන්න මේක පොඩ්ඩක් ඔළුවෙන් ඉමේජින් කරලා බලන්න. මෙන්න මේක මෙහෙම තිරස් වෘතයක යද්දී මෙන්න මේ වගේ අරයක් තමයි සෙට් වෙන්නේ. මේ අරය මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය සැලකුවා. මම ඍජුකෝණී ත්‍රිකෝණ වලට ඔන්න ඇඳලා පෙන්නනවා මෙතන. මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය සලකලා තියෙන්නේ. මෙන්න මේ වගේ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය සැලකුවා. මේක L, මේක θ, මෙන්න මේක θ, මෙතන θ, මේක R. අපෙන් L තමයි අහන්නේ. මෙන්න මේ තලයේ ඔස්සේ ඉහළට ගිහිල්ලා තියෙන දුර L තමයි අපෙන් අහන්නේ. තේරුණාද? දැන් මෙතන ආරම්භයේදී මෙතන තියෙනවා මෙයා කෝණිකව මේ වෘත්ත චලිතය යද්දී ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් යද්දී මෙයා මෙහෙට යනවා. තලයේ ඔස්සේ ඉහළට ගමන් කරනවා. හිතන්නකෝ මෙතනින් මේ කියන කෝණිය ඉවරයි කියලා. තලයේ මෙතනින් ඉවරයි. දැන් මෙතනින් පස්සේ අපිට යන්න බෑනේ. ඒ කියන්නේ මෙතනින් පස්සේ අපිට කෝණික ප්‍රවේගය වැඩි කරන්නත් බෑ. ඒක තමයි මෙතන උපරිම කෝණික ප්‍රවේගය කියලා එයාලා ගානේ දීලා තියෙන්නේ. ඊට වඩා කෝණික ප්‍රවේගය වැඩි කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. කෝණික ප්‍රවේගය වැඩි කරොත් මෙයා එළියට යනවා. මෙන්න මේ අවස්ථාවට තමයි මම මේ උපරිම දුර L කියන එක තමයි මෙන්න මේ හෙව්වේ. ඒ කියන්නේ තලයේ මේ කෝණිය කියලා තියෙන දුර L තමයි මේ හෙව්වේ. හරි. ඔච්චරයි ගාන.